අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ මේ නෞකාවන් දෙකක් පිළිබඳ ප්‍රශ්න මතුවී තිබෙන්නේ. එහිදීත් අපි අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය. හැබැයි ඒ වගේම අපි ජාතියක් ලෙස රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මානුෂවාදය මනුස්සත්වය අපි අංක එකට තියෙනවා. එනිසා අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ මනුස්සත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලීමක් ලක් කරන්නේ නැහැ. මම හිතනවා එය තමයි රාජ්‍යයකට ගත යුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ප්‍රතිපත්තියෙන් වලින් කටයුතු කරනවා. ඒ අනුව තමයි පහුගිය 26 වෙනිදා ඉරානය රාජ්‍ය විසින් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නාවික යාත්‍රා 3ක් අපේ වරායන්ට සේන්දු වීම සඳහා මාර්තු 9 සහ 13 කියන දින හතර තුල තාම ලැබිලා නැහැ දින හතර. මාර්තු 9 සහ 13 කියන දින හතර තුල අපේ වරායට ප්‍රවිෂ්ඨ වීම සඳහා අපෙන් අවසර ඉල්ලුවා. ඒක හැඳින්වුවේ ගුඩ්විල් විසිට් එකක් කියලා. සහයෝගිතා වර්ධනය කරන සංචාරයක නිරත වෙන්න උන් අපෙන් ඉල්ලා සිටියේ. අපි සොයා බලනකොට ඔවුන් අපේ ජාතික ජල තීරයේ ආසන්නයේ නමුත් ඔබ තමයි රැඳිලා තිබුණේ. ඒතර ඔබ කවුරුත් දන්නවා සහයෝගිතා සංචාරයක් ඒ විදිහට සිදුවන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන විශාල ක්‍රියාපටිපාටින් තියෙනවා. එනිසා අපි ක්‍රියාපටිපාටින් අධ්‍යයනය කරමින් හිටියා. ඒ අතරතුර 27 වෙනිදා අපිට වාර්තා කරා අයිරිස් දැන් අපි දැනට අද අපි බාරයට අරන් තියෙන නෞකාවේ එක් නාවිකයෙක් යම් එම නැවේ තුල වැටිලා යම් ආපදාවට ලක් වෙලා තිබෙනවා අපිට වාර්තා කරා. ඒ නිසා අපෙන් ඉල්ලා හිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානසික අවශ්‍යතාවයන් සඳහා ගොඩබිමට රැගෙන එන්න. අපේ නාවික හමුදාව සහ අපේ ගුවන් හමුදාව මැදිහත් වී එම දෙදෙනා එක්කෙනෙක් ඒ ආබාධයට ලක් වූ කෙනා අනිත් කෙනා උඩ රැකවරණ දෙන්න නිලධාරියෙක් තමයි උන් ඉල්ලා සිටින්නේ. ඒ දෙදෙනාම අපි ගොඩබිමට ගෙනාවා. ගෙනලා අවශ්‍ය කරන වෛද්‍ය කටයුතු යොමු කරා. මේ අතරතුර තමයි 4 වෙනිදා අපිට වාර්තා වුණා 4 වෙනිදා පාන්දර 5යි විනාඩි 8 සහ 5යි විනාඩි 34 අපේ ජාතික ජල තීරයෙන් ඔබ්බේ ආසන වශයෙන් ගත්තොත් ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් අපට ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරා. ඒ අනුව අපේ නාවික හමුදාවත් විශේෂම ගුවන් හමුදාවත් විශාල මෙහෙයුමක නිරත වුණා. ඒ මෙහෙයුම අනුව ඒක තමයි මම කිව්වේ අපි මධ්‍යස්ථ වගේම අපි මානසිකයි. අපි මානවවාදී. එනිසා අපි දන්නවා ජීවිත විශාල ප්‍රමාණයක් අනතුරට ලක් වී තිබෙන බව. එනිසා අපේ නාවික හමුදාව අපේ ගුවන් හමුදාව ශනිකව වේගයෙන් මැදිහත් වී එහිදී අපිට 32 දෙනෙක් මුදවා ගැනීම හැකියාව ලැබුණා. තව 84ක් මලසිරු අපිට ලැබුණා. අපි මලසිරු 84ත් ඒ වගේම තුවාලකරුවන් 32ත් අපි ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් ඔබ දන්නවා අපි කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගන්න බව. දෙවනුව තමයි දැනට මේ සාකච්ඡාවට බඳුන් වෙන නෞකාව විශේෂයෙන්ම එම නෞකාව අපි හඳුන්වනවා අයිරිස් බුෂර් කියන නෞකාව. එම නෞකාව ඊයේ 4 වෙනි දින අපිට
විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කරා 4 හා 5 කියන දෙදින තුල අපේ වරායකට සේන්දු වීමට අපිට අවසර ලබා දෙන්න කියලා. 4 හෝ 5. ඊට අපි මේ පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියා. කොහොමද කළ යුතු වන්නේ අපි සාකච්ඡා කරමින් හිටියා. අපේ විදේශ අමාත්‍යතුමා ඉරානයේ විදේශ අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම තානාපති කාර්යාලය අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. ඒ වගේම තානාපති කාර්යාලයේ ආරක්ෂක නියෝජිතයන් සමග අපේ ආරක්ෂක අමාත්‍යාංශ සාකච්ඡා කරමින් හිටියා. මොකක්ද අපි ගත යුතු ක්‍රියාමාර්ග කියලා. අනතුරුදී වුන් දැන්නුවා ඔවුන්ගේ එක් එන්ජිමකට ආපදාවක් සිදු වී තිබෙන බව. ඒ අනුව අපි සාකච්ඡා අරගෙන තිබුණා. ඒ සාකච්ඡාවලින් අපි කොහොමද අපි කටයුතු කරන්න ඕනකම තිබෙන්නේ මේ අපේ දැන් අපේ ජාතික ජල තීරය තුල ඒ වගේම අපි අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා. එක පැත්තකින් නාවික යාත්‍රාවක් එක් යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක් ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍යයක්. ඒතර මධ්‍යස්ථ රාජ්‍යයක් කවර ආකාරයෙන්ද එවැනි නෞකාවක් පිළිබඳ කටයුතු කරන්නේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය 1907 දී හේග් සම්මුතිය මේ ආදී සම්මුති වලින් අපිට පැවරී තිබෙන බලතල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔවුන්ට දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබුණා. හොඳින් තේරුම් ගත යුතුයි මේ සාමාන්‍ය තත්වයක් නොවේ. මධ්‍යස්ථ රාජ්‍යයක එක් පාර්ශ්වයක නැවක් අපේ වරායන් සඳහා ඒම සඳහා කරලාද ඉල්ලීමක්. එතකොට ඒක අපි සැලකිලිට භාජනය කර යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥාප්තින් සහ ජාත්‍යන්තර බැඳීම් අනුව. එනිසා කලබලයට කළ හැකි දෙයක් නොවේ. ඒ වගේ මේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති සහ ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව අපි දෙපාර්ශ්ව අතර අවබෝධයකට ආ යුතුයි. අපි දෙපාර්ශ්ව අතර එකඟතාවයකට ආ යුතුයි. එනිසා අපි විවිධාකාරයේ සාකච්ඡා අවසානයේදී අපි අපේ නාවික හමුදාවේ නිලධාරීන් සහ එමනැවි නාවිකයන් අතර එමනැවි විශේෂයෙන්ම කපිතාන් සමග සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාලය සමග සාකච්ඡා නිරත වුණා. තානාපති කාර්යාලය විශේෂයෙන්ම ඉරාන තානාපති කාර්යාලය ඉරානයේ රාජ්‍ය දැනුවත් කරමින් තමයි ඔවුන් මේකට ප්‍රවිෂ්ඨ වුණේ. එනිසාම සාකච්ඡාවලින් අනතුරුව අපි අපේ යෝජනාව වුණේ අපි මෙම පිරිසත් මෙම නැවත් අපේ භාරයට අපි ගන්න ලෑස්ති. ඒ සඳහා අපි අතර එන සම්මුතින් සහ එකඟතාවයන් තමයි අපි සාකච්ඡා කරගත යුතු වන්නේ. ඒ අනුව අපි නැවේ ඉන්න පිරිස මුදවා ගැනීම සඳහාත් ඒ වගේම නැව ස්ථානගත කරන්නේ කොතනද කියන එක පිළිබඳවත් අපි පොදු එකඟතාවයකට ආවා. මොකද අපි දන්නවා අපේ කොළඹ වරාය ආසන්නයේ මෙම නාවික යාත්‍රාව තිබුණත් කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරාය. ඒ වගේම මෙවැනි නෞකාවක් අපේ ප්‍රධානම වාණිජ නගරයේ වරාය තුල රඳවා තබා ගැනීම ඒක අපේ නාවික කර්මාන්තර විශාල බලපෑමක් ඇතිවීම අනතුරක් තියෙනවා. සමහර සිපින් ලයින් සාකච්ඡා කරමින් තිබෙන ඉන්ෂුරන්ස් වැඩි කිරීම දක්වා යා හැකි අනතුරක් තිබෙනවා. එනිසා අපි තීරණය කරා එම නෞකාව අපි කොළඹ වරායට රැගෙන ඉන්නේ නැහැ. අපි එම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා. හැබැයි ත්‍රිකුණාමල වරායට රැගෙන යන කලින් එහි ඉන්න පිරිස අපි කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි. ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම යාත්‍රාව සමීපයට ගිහිල්ලා මේ වන විටත් එම අය මුදවා ගැනීමේ කාර්යය අපි නිරත වෙමින් තින්නවා. දැන් අපිට වාර්තා වෙලා තිබෙන විදිහට අපි 208 දිනක් අපි ගොඩබිමට රැගෙන ඉන්න සූදානම් කරලා තිබෙනවා. එයින් ඉන්නව නිලධාරීන් 53ක් ඉන්නවා. කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් ඉන්නවා. මේ 208 අපි එම නෞකාවෙන්
අපේ යාත්‍රාව වෙත රැගෙන කොළඹ වරායට ගේමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුව එබ නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් අපේ නාවිකයන් එක්ක ඒකාබද්ධව එම යාත්‍රාව ත්‍රිකුණාමල ප්‍රදේශයට ගෙනියන්න ත්‍රිකුණාමල වරාය ආසන්නට ගෙනියන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒතර යාත්‍රාව අපි මේ ප්‍රදේශයට ගෙනන්න උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරාට පසුව. එනිසා මම හිතන්නේ අපි ඊටමත් පැහැදිලි ස්ථාවරය අපි අනුගමනය කරලා තියෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයක යටත් වීමකට යටත් අපි කටයුතු කරන්නේ නැහැ. අපි සුවීර රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක්. ඒ වගේම අපිට රාජ්‍යයක් හැටියට අපේ මුහුද පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ රාජ්‍ය පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ ජනතාව පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. එයත් අපිට ප්‍රමුඛයි. අපි තීන්දුව తీරන ගත යුතු වන්නේ අපේ ජනතාව අපේ මුහුදු තීරයේ මුළුමනින්ම අවධානයට ලක් කරමින් අපි තීන්දුව తీරන ගත යුතු වන්නේ. අපි තීන්දුව తీරන ගත යුතු වන්නේ අපේ ජනතාවද අපේ මාතෘ භූමියද පිළිබඳව ප්‍රමුඛතාවය ඉල්ලහා. ඒ නිසා මොන අන්ධහැරයන් එළියේ තිබුණත් මොන අර මොනවද බලපෑම් නේද ඔය මොනවා තිබුණත් අපි කිසිවකට කලබල වෙන්නේ නැහැ. අපේ ස්ථාවර බවට පත් උනේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන අපේ මානවවාදය අපි ඉස්මතු කරන්නේ කොහොමද? කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයකින් මේ ආයුතු කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි රාජ්‍යයක් හැටියට අපේ ප්‍රවේශය බවට පත් වෙන්නේ සෑම පුරවැසියන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතය හා සමාන කරමින් සැලකීම තමයි අපේ අපේක්ෂාව. ඒ අනුව තමයි අපි මේ තීන්දුව తీරන අරගෙන කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව වුන් අපි මුදවා ගැනීම කටයුතු ආරම්භ කරා. ඒ වගේම අපි මේ යුද්ධයේදී අපි සියලු පාර්ශ්වයන් අපි ඉල්ලා සිටින කැමති ලෝකේ සාමය වෙනුවෙන් හැම කෙනාම තමගේ කැපවීම මේ අවස්ථාවේ අවශ්‍යයි. සාමය වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි. මිනිස්සු මිය යනවා. විශාල ආර්ථික කුණාටුවක් හඹාගෙන යාමේ අනතුරකට අපි මුහුණ දෙලා තියෙනවා. මුළු සමාජ දෙහයන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ අනතුරක් මෙම යුද්ධ තත්ත්වයන් විසින් ඇති වී තිබෙනවා. එනිසා අද ශනිකව ලෝකෙට අවශ්‍ය වී තිබෙන්නේ සාමය. එනිසා අපි සියලු පාර්ශ්වයන් ඉල්ලා සිටින්නේ ඒ සාමය වෙනුවෙන් කැපවීම පෙන්වුම් කරන්න. අපි අපේ රාජ්‍යයක් හැටියට අපි ඒ සාමය සඳහා ගන්න ලැබි හැම පියවරකටම අපේ සහාය අපි ලබා දෙන්න ලෑස්ති. ඒ අනුව තමයි අපි මේ ක්‍රියාමාර්ග ගන්න ලැබුවේ. විශේෂයෙන්ම මේ සාකච්ඡාවට මා සහභාගී වෙන්න කල්පනා කරේ. මා දැක්ක අද දවස පුරාම මේ පිළිබඳව ඊටමත් අසත්‍ය අතාර්කික සමහර ඒවා චෝදනා මුඛයෙන් සමහර ඒවා විවේචනාත්මක මුඛයෙන් සමහර ඒවා බියවැද්දීමේ අරමුණින් මා දැක්ක විශාල සාකච්ඡාවක් අපේ රටේ මතුවී තිබුණා. හැබැයි ඔක්කොම මැද්දේ අපි රජයක් හැටියට අපේ රටේ කීර්තිය අපේ රටේ ගෞරවය ආරක්ෂා වන ආකාරයෙන් සහ මිනිස් ජීවිත ආරක්ෂා කරගන්න ආකාරයෙන් සහ රාජ්‍යයක් ලෙස අපේ බැඳී තිබෙන ජාත්‍යන්තර සම්මුතින් වලට අපේ කැපවීම පෙන්눔 කරන ආකාරයෙන් තමයි අපි මේ මැදිහත් වීම කරේ. මා හිතනවා මේ මැදිහත් වීම දැන් අපි කරමින් ඉන්නවා. එය තමයි මේ මොහොතේදී රාජ්‍යයක් හැටියට අපි ගත යුතු ඊටමත් නිර්භීත වගේම මානවවාදී ක්‍රියාමාර්ගය. අපේ ක්‍රියාමාර්ගය දැන් දියත් කරලා තිබෙනවා. මේ කරුණු කීපය තමයි මට ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව මේ අදාළ යම් ප්‍රශ්න හෝ ගැටලු තිබෙනවා නම් ඔබට විමසන්න පුළුවන්. ගරු ජනාධිපතිතුමනි අවසරයි ඔබතුමාගෙන්
ජනාධිපතිතුමනි අපි අද දවසේදී දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ මොහොතේ දරුවන් 300ක් සිට නෞකාවක් අපට උදව් කළ හැකි මුහුදු සීමාවේ තිබෙනවා කියලා යම්කිසි ප්‍රකාශයක් අද දවසේදී පාර්ලිමේන්තුවේදී සිදු කරනවා. දැන් ඔබතුමා සඳහන් කරපු කාරණේත් එක්ක අපිට දකින්න පුළුවන් මේක යථාර්ථය අපි හොඳටම දැන් දන්නවා. නමුත් මේ විදිහේ අසත්‍ය ප්‍රකාශ විපක්ෂයෙන් දිගින් දිගටම පසුගිය කාල සීමාව තුලත් එල්ල කළා. මොකද්ද අපි දෙන උත්තරය ඔබතුමා මොකද්ද දෙන උත්තරය? ඇත්තට මම හිතන්නේ හැම විටම මට මතකයි ඔබට මතක ඇති අර දිට්ප කුණාටුව වෙලාවේදී කලාවය ආසන්නයේ බස් රථයක් සිරවී තිබුණාට පසුව මා දැක්කා විනාඩියෙන් විනාඩිය සමහර മന്ത്രിවරු පෝස්ට් නේද නිකුත් කරන්න පටන් ගත්තා. දැන් මේ විදිය, දැන් මේ විදිය, දැන් මෙතන, දැන් බස් එකේ ජනේල ගාවට වතුර ඇවිල්ලා, දැන් ජනතාව වහලේ උඩ. හැබැයි අපි මොකද්ද කරේ? අපි කිසිවක් ගැන සැලකිලිට භාජනය නොකර රාජ්‍යයකට අපේ වගකීම ඉටු කරා. අපි කොහොමද හෙලිකොප්ටර් එතෙන්ට ගෙනියන්නේ? ඒ හෙලිකොප්ටර් ළඟට යනකොට වහලේ ගලවගෙන එනවා. එහෙනම් අපි කොහොමද ඊට වඩා ලොකු නාවික යාත්‍රා ගියන්නේ? ඒ නාවික යාත්‍රා ගියන ගුවන් යාන යන්න ඕන චයින බීට. ඒකට යන්න බෑ. එහෙනම් ට්‍රක් රථයක ගියන්නේ කොහොමද? අපි මෙහුන් දියත් කරගෙන ඉන්නකොට එවැනි අර ත්‍රාසජනක ප්‍රවෘත්ති විනාඩි නිර්මාණය කරන තත්ත්වයක් තිබුණා. නමුත් අපි ඒව දෙස නොබලා වැඩ කටයුතු කරමින් ඉඳලා. දැනුත් එහෙමයි. දැනුත් මා දැක්ක ළමයි 300ක් පිළිබඳ සාකච්ඡාවක්. මම ඔබට කිව්වා කවුද ඉන්නේ කියලා. 208ක් ඉන්න මීට අමතරව කාර්ය මණ්ඩලෙ ඉන්නවා. එතකොට මේක තමයි ඇත්ත කතාව. ඒතර ඉන්නේ කවුද? කැඩෙට් නිලධාරීන්, නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නාවිකයන් සහ නාවිකයන්. එනිසා මම හිතනවා හැම විටම අර මෙතන තිබුණ දේශපාලනයක් තිබුණා. ඒක අපි තේරුම් ගන්න ඕන. මේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි. රාජ්‍යයක් තියෙනවා, ළමයි අනතුරේ ඉන්නවා. මේ රාජ්‍යයේ ළමයි ගැන නොහිතා වැඩ කරමින් ඉන්නවා. ඔය වගේ නිකන් අර ඒ මොහොතේ ඒ කියන්නේ ඔවුන්ම දන්නවා ඔවුන් විසින් ඒ කරන කතාව තව මොහොතකින් අසත්‍යයක් වෙන බව දන්නවා. හැබැයි මොකද කරන්නේ? ඒ අසත්‍යයක් වුණත් ඒ දන්නේ නැහැ වගේ නැවත අර වගේ ප්‍රවෘත්තියක් හදනවා. මේක තමයි උන්ගේ කලාව. මම හිතන්නේ ඒක පළවෙනි වතාවට ජනතාව ඒකට සවන් දේවි, ජනතාව ඒකට අනුගත වේවි. දෙවෙනි වතාවේ තව ජනතාව හැබැයි හැමදාම ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔවුන් විසින්ම ඔවුන්ගේ තිබෙන ඔවුන් පිළිබඳ තියෙන විශ්වාසය බිඳවට්ටමින් තිබෙන නිසා මම හිතන්නේ අපි ඒක සැලකට භාජනය කරනවා. නමුත් අපි සැලකට කරන්න ඕන මෙවැනි වෙලාවකදී දේශපාලන පක්ෂ පුරවැසියන් හැටියට මොන ආකාරයේ මැදිහත් වීමකට අපි යා යුතුද කියන එක. ඒ පිළිබඳ තමයි අපි සමාජයකට අපි අවධානය යොමු කරන්න ඕන කියලා මා හිතනවා. ජනාධිපතිතුමනි තවත් ප්‍රශ්නයක්. දැන් මේ මොහොතේදී ඔබතුමා යථාර්ථය පැහැදිලි කරා ජනතාවට මේක තමයි රටේ මේ වෙද්දී තියෙන තත්ත්වය සහ නැවාශ්‍රිතව සිදුවන ක්‍රියාවලිය කොයි වගේද වෙන්නේ කියන කාරණේ. ඉදිරියේදී අපේ ආසන්නයේ මේ වැඩ කටයුතු සිදුවීම සහ වත්මන් රජයේ මේට මැදිහත් වීම කිසිසේත්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයිද? කොහොමද ඔබතුමාගේ ස්ථාවරය? ඒක තමයි අපි කිව්වේ. අපි බැඳී තිබෙන ජාතික සම්මුතීන්, ඒ සම්මුතීන් වලට අනුව තමයි අපි මේ කටයුතු කරන්නේ. මා දැක්ක තව ප්‍රවෘත්තියක් නිර්මාණය වෙලා තිබුණා මේ සිදුවන අපේ මුහුදු සීමාවේ කියලා. ප්‍රහාරයෙන් අපේ මුහුදු සීමාව නෙවෙයි. අපේ ජාතික ජල තීරය අපිට හිමි ජාතික ජල තීරය මුහුදු සැතවුම් 12යි. ඒ ප්‍රහාර සිද්ධ වුණ ඊට වඩා ඔබ්බෙන් හැබැයි ආර්ථික කලාපය තුල. ආර්ථික කලාපය තුල අපිට තියෙන ආර්ථික අයිතිවාසිකම් විතරයි. නැව් ගමනාගමනය කරන්න අපෙන් අවසර ගන්න ඕනේ. එම කලාපේ යුද්ධයක් යනවන යුද්ධ කරන්න අපෙන් අවසර ගන්න ඕනේ. ඒ නිසා මම හිතනවා අර ඒවත් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරමින් අපේ මුහුදට ඇවිල්ලා පහර දුන්නා. පහර දීලා යනකම් අපි දන්නේ වගේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. එඳ හැම විටම උත්සාහ කරනවා යම් සිදුවීමක් සිද්ධ වුණාම ඒ සිදුවීමෙන් Tamanට ඊටමත් ලාභ පටු දේශපාලන අරමුණක් ඉටු කරගන්නේ කොහොමද? මේක අද නෙමෙයි මතක තබා ගන්න. හරිද? පාකිස්තානය සහ ඉන්දියාව අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් මතුවෙනකොට මේ සාකච්ඡාව ගොඩනැගුවා. එක්සත් ජනපදයේ විසින් බදු පිළිබඳව සාකච්ඡා වෙනකොට මේ කතාව ගොඩනැගුවා. දිට්වාපු වෙලාවේ මුළුමනින්ම සංවාදය ගොඩනැගුවා. බේරාගත හැකි තිබීදි කරන්න බැරුණා. මුළු සංවාදෙම මිනිස්සු 1000කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිලා සාතුරුදහන් වෙලා නිවාස විශාල ප්‍රමාණයක් මුළුමනින්ම අවතැන් වෙලා
ලක්ෂ 21ක ජනතාවට බලපෑම් ඇති වෙලා. හැබැයි සාකච්ඡා වෙලා තිබුණ කුමක්ද? ඉඳ අර හැම ව්‍යසනයකදීම ඒක ස්වභාවික ව්‍යසනයක් වේවා නේද? කවර හෝ අර්බුදයක් වේ හැම අර්බුදයක් මේගොල්ලෝ ඒක ජාත්‍යන්තර විසින් සිදුවන යම් ගැටුම්කාරී තත්ත්වයක් වෝ හැම එකකම ඔවුන් ඊට හොඳින් සිත් පිනා යමින් ඒකේ යම් වාසියක් උකහා ගන්න දරන උත්සාහයක් තියෙනවා. මා ඊයේ සහ අද සමහර മന്ത്രിවරුන්ගේ දේශපාලන නායකින්ගේ හැසිරීම් දෙස බලුවාම තිබුණේ ඒ සිත් පිනා යන යටි සිතේ පොඩි සතුටක් සහිතව කරන ප්‍රකාශන තමයි අපි දැක්කේ. ඉතින් මම අපි මේ පිළිබඳ කනගාටු වෙනවා. මම අපේක්ෂා කරන්නේ සියලු දෙනාගෙන් මෙය අපේ පරිබාහිර එකක්. නමුත් අපිට අපේ ආසන්නයේ ඇති විය හැකි ගැටලු ඊටවත් මධ්‍යස්ථව අපි විසඳීම සඳහා ප්‍රවේශය තමයි අපි අනුගමනය කරන්නේ. ජනාධිපතිතුමනි බෙහෙම ස්තුතිවන්ත වෙනවා හදිසියේ මේ වගේ මාධ්‍යවේදීන් කැඳවලා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමා රටේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මම ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය නියෝජනය කරන්නේ ඔබතුමාන් සඳහන් කර ආකාරයට ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව මානුෂ්‍යවාදීව හිතලා ඒ ඉරාන ජාතිකින් සම්බන්ධයෙන් ගණපු තීරණය පිළිබඳව ඇත්තටම මේ වෙලාවේ ගත යුතු හොඳම තීරණය අරගෙන කියලා හිතෙනවා. ජනාධිපතිතුමනි දැන් ඒ නෞකාව සම්බන්ධයෙන් සහ සිද්ධ වුණු සිදුවීම් ගැන විවිධ චෝදනා එල්ල කර ඔබතුමන් පිළිතුරු ලබා දුන්නා. දැන් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙයි මේ හරහා යම් යම් සිදුවීම් සිද්ධ වෙයි ආණ්ඩුව පෙරලෙයි කියලා තැම්ම අය කියනවා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේ අයට ඔබතුමා මොකක්ද දෙන පිළිතුර? අපි කියන්නේ මේ තියෙන තත්වයට අපිට ඉතා හොඳින් ඔරොත්තු දෙය හැකි. මේ තියෙන තත්වයට. මම ඔබට කියන්න කැමතියි අපි මේ වසරේ මේ වෙනකොට අපි වෙළඳ පොලෙන් ඩොලර් මිලියන 700කට ආසන්න ප්‍රමාණයක් අපි මිලදී අරගෙන තියෙනවා. අපේ ආර්ථිකය එතනට ගොඩනගමින් තිබුණේ. වෙනදා ඔබට මතක ඇති ඩොලරය ස්ථාවර කර ගැනීම සඳහා මහ බැංකුව Taman සතුව තින මුදල් තමයි නිකුත් කරේ. හැබැයි ඒක අපි අනිත් පැත්තට හරවලා තියෙනවා. පළමු වතාවේ අවස්ථා ගන්නාම එක් සිද්ධ වෙලා තියෙනවා විශාල වශයෙන්. අපි මොකද්ද කරලා තියෙන්නේ? වෙළඳ පොලෙන් අපි ඩොලර් මිලියන 700කට ආසන්න මුදල් ප්‍රමාණයක් මිලදී අරගෙන අපේ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා වැඩසටහනක් හිටියේ. අනිත් ආර්ථික දත්ත සියල්ලම ඔබ බලන්න මීට මාස 3කට කලින් දිට්ටුවා. ලෝක බැංකුවේ තිබෙන වාර්තානුව අපේ GDP එකකින් 4%කට බලපෑමක් කරා. ඩොලර් බිලියන 4.1ක විනාශයක් සිදු වී තිබෙනවා. අපි ඉදිරිපත් කරපු අයවැය දිට්ටුව එනකොට අපි අයවැය ලේඛන සකස් කළ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තිබුණේ. අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අයවැය ලේඛන කුඩා කිසිවක් වෙනස් කරේ නැහැ. ඒ අයවැය ලේඛන එසේම යන පරිදි දිට්ටුව වලට අපි මුහුණ දීම සඳහා අලුතෙන් කෝටි 50000ක් වෙන් කරා. ඒ නිසා මම හිතන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළත දිට්ටුව එනකොට අපේ රටේ ආර්ථික කඩාවැටීවි කියලා හදපු සියලු මතයන් බිඳවට්ටන සමත් වෙනවා. මම හිතනවා ඔබට ඉදිරියේදී වාර්තා ඒවි. අපේ රටේ අයවැය හිගිය අඩුම අයවැය හිගිය වාර්තා වෙන වසර බඩ 2025 පත් වෙනවා. අපේ රටේ මෑත කාලේ වැඩිම ආදායම උපයාගත්තු වසර බවට පත් වෙනවා. අපේ රටේ ජංගම ගිණුමේ ශේෂය ඩොලර් බිලියන 1.8 ඉක්මවා යනවා. කවදාවත් ගිහලා නැහැ. අපේ රටේ ඉතිහාසෙම 4 වතාවක් ජංගම ගිණුම ධන වෙලා තියෙනවා. බිලියන 1.8ක ධනවීමක් අපි පෙන්눔 කරනවා. අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3යි අපිට ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ පරාමිතින් තුල තිබෙන 2.3යි. මම හිතන්නේ ජංගම ගිණුමේ දේශය 5 ඉක්මවා යනවා. ඒ නිසා අපි සියලු ආර්ථික දත් වලින් තම ශක්තිමත් වෙන කිටපු වෙලාවක තමයි මේ වීසනේ සිද්ධ වුනේ. ඒ නිසා මේ යුද්ධමය වාතාවරණය මේ තියෙන තත්ත්වයට අපිට තා හොඳින් වරොත්තු දෙය හැකියි. හැබැයි ඔබටවත් මටවත් මේ තත්ත්වය මොන ආකාරයෙන් කොතර දක්වා වර්ධනය විය හැකිද කියන එක පිළිබඳ තියෙන්නේ අවිනිශ්චිතතාවය. කොතෙන්ට වර්ධනය වේවිද? ඒ නිසා අපිට මුහුණ දෙන්න පුළුවන් ද බැරිද කියලා තීරණය වෙන්නේ මේ ගැටුම්කාරී තත්ත්වය මොන ආකාරයෙන් වර්ධනය වේවිද කියන සාධකය මත. දැනට පෙන්눔 කරන සාධකය මත අපිට ආර්ථිකය ඉතා හොඳින් මුහුණ දිය හැකියි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා දැන් මේ අයිරිෂ් බුෂ නෞකාව සම්බන්ධයෙන් මම ප්‍රශ්න යොමු කරන්නේ. මේ නෞකාවේ ගමන් මාර්ගය සහ කොමන කරුණක් මත මේ නෞකාව පැමිණියාද කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තියෙනවද? නෑ මම හිතන්නේ වුන් ඉන්දියාවේ තිබුණු යම් අභ්‍යාසයකට සහභාගී වෙලා යන නෞකා 3ක් පිළිබඳව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් මම හිතනවා ඔවුන් ගමන් කරමින් තිබුණු අවස්ථාවක්. නමුත් ඒවා යුද නෞකා නේවි එකට හිමි නෞකා. ඉතින් සමහර නෞකාවල
ආම්ස් තිබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා යුද්ධයක් තිබෙන වෙලාවක්. ඒ නිසා මේක අර මගී නෞකාවක් ලෙස හෝ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගණයට වැටෙන්නේ නැහැ. එතන තමයි තිබුණු ප්‍රශ්නේ. ජනාධිපතිතුමනි මම හිතන්නේ දැන් අපි එක්තරා ආකාරයකට මේ ගැටුම එක් පාර්ශවයකට යම් ආකාරයක සහයෝගයක් දක්වන තත්ත්වයක් අපි දකිනවා. අපි ජාත්‍යන්තරයේ දකිනවා විශේෂම ඇමරිකානු ජනාධිපතිවරයා සහයෝගය නොදුන් රටවල් වලට ඇතැම් අවස්ථාවලදී විවිධ වාරණ ආර්ථික සම්බාධක බව පනවන තත්ත්වයක්. යම් කිසි ආකාරයකට අපේ මේ ප්‍රවිෂ්ටය ඇමරිකාවේ කනස්සල්ලට හේතුවක් වෙයිද? එහෙම වුණොත් මොකද වෙන්නේ? නෑ විශේෂයෙන්ම ගත්තොත් මේ කිසිසේත්ම කවර හෝ පාර්ශ්වයකට යුද්ධමය ලෙස සහාය දීමක් නොවේ. මෙය අපේ මුහුදු සීමාව ඇතුළේ වර්තමානයේ මේ නෞකාව දැන් තියෙන්නේ. ජීවිත විශාල ප්‍රමාණයක ආපදාවට ලක් වී තිබෙනවා. ඒතර මම හිතනවා රාජ්‍යයක් හැටියට අපේ වගකීම තමයි එම ජනතාව සුරක්ෂිත කිරීම. ඉතින් අපි අරගෙන තිබෙන්නේ එම ප්‍රවේශය. කවර හෝ පාර්ශවයක් මෙම ව්‍යසනයේදී අපේ මුහුදේදී ලක් වෙනවා නම් ඒ ඕනෑම පාර්ශවයකට අපි අනුගමනය කරන තීරණය මේක. ඒ නිසා මම හිතනවා මේ තීරණය කිසිසේත්ම කවර හෝ පාර්ශවයක යුද්ධය වෙනුවෙන් නේද ඔවුන්ගේ යුද නෞකාවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගන්න තීන්දුවක් නෙවෙයි. අපි මෙතෙන් සිට කටයුතු කරන්නේ විශේෂයෙන්ම 1907 හේග් සම්මුතියට සහ අපි අතර තියෙන සාගර සම්මුතියින් පිළිබඳ තිබෙන ප්‍රඥප්තියට අනුරූපව. ඒ ප්‍රඥප්තියින් අපි කවුරුත් බැඳී තිබෙන ප්‍රඥප්තියින්. ඇත්තන ප්‍රශ්න කළ යුතු වන්නේ එම ප්‍රඥප්තියින් වලට අනුව අපි කටයුතු කරන්නේ නැත්නම් තමයි කවර හෝ රාජ්‍යයක අපි ප්‍රශ්න කළ යුතු වන්නේ. මෙවැනි විශේෂයෙන්ම අපි වගේ දූපත් රාජ්‍යයකට කියන්නේ අපි වගේ මේ මුහුදු සීමාවන් තිබෙන රාජ්‍යයකට මේ ප්‍රඥප්තියන් අතිශය වැදගත්. කවර හෝ කෙනෙක් අපිව ප්‍රශ්න කළ යුතු වන්නේ මෙවැනි ව්‍යසනයකට මුහුණ දී තිබියදී එවැනි ප්‍රඥප්තියන්ට අනුව කටයුතු නොකළේ ඇයි කියන එක තමයි මම හිතන්නේ. ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්න කළ යුතු වන්නේ කවර හෝ කෙනෙක් ප්‍රශ්න කරනවා. නමුත් අපි ඒක අත්හැරලා නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම එකඟ වී තිබෙන ප්‍රඥප්තියට අනුව තමයි අපි කටයුතු කරන්නේ. මේ පියවර ක්‍රියාත්මක කිරීමේදී යම් ආකාරයකට ඇමරිකානු තානාපති කාර්යාලයට තොරතුරු කාන්දු කිරීමක් හෝ ඔවුන් සමග යම් කිසි සාකච්ඡාවක් පැවැත්වුවාද? එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම අපේ ස්වාධීන තීරණයක්? මේක අපේ ස්වාධීනත්වය පිළිබඳ එකක්. නමුත් අපි රාජතාන්ත්‍රික ලෙස මෑත කාලේ ඔබට මතකද අපේ විදේශ සමත්තුමා පෞද්ගලිකවම අපේ විදේශ අමාත්‍යාංශ මේ ඇති වී තිබෙන වර්ධනයන් පිළිබඳව විවිධ රාජ්‍යයන්ක අපි සාකච්ඡා කරමින් හිටියා. එමෙතන කවර හෝ රාජ්‍යයක බැඳීමකට යටත්ව අපි මේ ක්‍රියාමාර්ග ගන්නව නෙවෙයි. තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ජනාධිපතිතුමනි මේ වගේ විශේෂ අවස්ථාවලදී මම දන්නවා ඒ කියන්නේ රටේ විශේෂ අවස්ථාවකදී එක්කෝ ආපදා අවස්ථාවකදී එහෙම නැත්නම් යම්කිසි අර්බුද අවස්ථාවකදී ඔබතුමා පුරුද්දක් විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම කරනවා, ස්ථාවරය පැහැදිලි කරනවා. ඇයි අද දවසේ ඒක වුණේ නැත්තේ? ඇයි රටේ ස්ථාවරය, ආණ්ඩුවේ ස්ථාවරය, රජයේ ස්ථාවරය මේ විදිහට කියන්න පරක්කු වුණේ? විශේෂම එකක් ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාව දීමු. මොකද මම පාර්ලිමේන්තුවට ගියා නම් මම සකස් කරන ලද කතාවක් ඉදිරිපත් කළා එන එක. නමුත් ඇතර ඊට වඩා ප්‍රමුඛ වුණේ පාර්ලිමේන්තුව මම හිතන්නේ 5ට වගේ අවසන් වුණා. අපේ මේ කාර්යය ඒක මම හිතන්නේ ඔබට මම හිතන්නේ අපි ඉතාමත් කෙටි කාලයකින් තමයි දැනුම් දුන්නේ. මොකද අපි මේ සාකච්ඡාව හිටපු නිසා. ඒ සාකච්ඡාව අවසන් වුවාම තමයි අපි මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ අපි අඩුම තරමේ අපි එම නෞකාවේ කීප දෙනෙක් හරි අපේ නෞකාවට ගත්තාට පසුව තමයි මේ ප්‍රකාශ කළ යුතු. මොකද නිරන්තරයෙන් මම කියන්නේ නිරන්තරයෙන් වෙනස් වීම සිදු වුණා. නිරන්තරයෙන් සම්මුතින් පිළිබඳ සාකච්ඡාවන් තිබුණා. ඒතර අපි අර අවසානයේදී එකඟතාවයේ සහ ඒකඟතාවයේ ක්‍රියාවට නැගීම කියන දෙකම ඉටු වුණාම තමයි මම හිතන්නේ අපි මේ ප්‍රකාශ කිරීම වැදගත් උනේ. ඒ වගේම තමයි මේක රාත්‍රියේ වුණත් කරන්න සිද්ධ වුණේ. එහෙම නැත්නම් මේ තීන්දුව පිළිබඳ විවිධ වෙනස් අර්ථකථනයන් දැන් අර ගන්නෙ නැහැ කියලාපු ඒ කියන්නේ ගන්නෙ නැහැ කියලා හදපු බිය ගැනීම දෝෂාරෝපණයන් චෝදනාවන් තියෙනවනේ. ඊට පස්සේ පටන් ගන්නවා ගත්තට පස්සේ අපි දන්නවනේ මේ එකම කෙනා නේද? එකම මුවින් මේ දෙකම කියනවා.
එනිසා තමයි අපි කල්පනා කරේ ගත්තට පසුව ඇති විය හැකි තත්වය තවත් විශාල ආందోලනයක් සහ විශාල අසත්‍යයන්ගෙන් පිරෙන්න පුළුවන්කම තිබෙනවා. නිසා තමයි අපි කල්පනා කරේ මේක ඉතා ඉක්මනින් ඇවිල්ලා අර සිද්ධිය අවසන් වෙලා අපි ගත්තු තීරණේ ක්‍රියාවට නැගුවට පස්සේ මම හිතන්නේ මම මේ ප්‍රකාශ කරනකොට අපේ පළමු නෞකාවේ අපිට 80ක් ගේන්න පුළුවන්. අපි 50කට ආසන්න ප්‍රමාණයක් අපේ නෞකාවට ගත්තාට පස්සෙ තමයි ප්‍රකාශ කරන්න තීරණය කරේ. මොකද එතකම් මේක තිබුණේ සාකච්ඡා මට්ටමේ තිබුණේ. ඒක අවසන් වෙලා තමයි මේ අදහස් ඉදිරිපත් කරන්න අපි කල්පනා කරේ. විශේෂම මම ඒක ඇහුවේ අද පාර්ලිමේන්තුවේත් විපක්ෂයෙන් බරපතල හඬක් තුන රජයේ ස්ථාවරය කියන්නේ නැහැ කියලා. ඒ කාරණේ. ඊට අමතරව දැන් මම හිතන්නේ මේ යුද්ධයේ පවතින තත්ත්වයක් එක්ක අපේ රටේ ආර්ථිකයට මේක කොයි විදිහට බලපායිද ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා යම්කිසි පුරෝකතනයක් තියෙනවද ඔබතුමාට? විශේෂයෙන්ම අපිට එක පැත්තකින් මහ බැංකුව විසින් ඊයේ අපිට ලබා දුන්නා ඔවුන්ගේ පුරෝකතනයන් විශේෂ මූල්‍ය වෙළඳපොළ විය හැකි පුරෝකතනයන් පිළිබඳව ඒක අධීර 3කින් සකස් කරලා තිබෙනවා. මේ තියෙන තත්ත්වය මේට වඩා වර්ධනය වූ මධ්‍යස්ථ තත්ත්වය සහ අපි අපේක්ෂා නොකරන එහෙත් විනාශකාරී තත්ත්වය. ඒ තත්ත්වයන්ට අනුරූපී වන පරිදි අපේ මූල්‍ය වෙළඳපොළ හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඊයේ මහ බැංකුව විසින් අපිට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඒ වාර්තාවේ තියෙන නිර්දේශන අනුව අපි තීරණ ගනිමින් ඉන්නවා. අනිත් පැත්තෙන් අපේ රටේ දෛනික සාර්ව ආර්ථිකය ආහාර පාන ඊට පස්සේ රැකියා මේ වෙළඳපොළ පිළිබඳව මුදල් අමාත්‍යාංශ විසින් පිළිබඳව දැන්ට අධ්‍යයනය කරමින් යනවා. අධ්‍යයනය කරමින් මේ පිළිබඳව අපි අවශ්‍ය තීරණ වලට නිරත වෙමින් ඉන්නවා. ඊළඟ විශේෂම වෙන විදේශගත ශ්‍රී ලාංකිකයෝ. මොකද අපේ රටේ ප්‍රධාන සංචිතයන් අපි සංචිතයන් ගොඩනගන වැදගත්ම ශේෂ්ත්‍ර දෙක තමයි අපේ විදේශ සංක්‍රාම සහ අපේ සංචාරක කර්මාන්තය. අපි බලමින් ඉන්න අපේ විදේශ සංක්‍රාම වලට විදේශගත ශ්‍රී ලාංකිකයන් අපිට වන මුදල් වලට වෙන බලපෑම් පිළිබඳව. ඒක මේ අධීරදී මොන බලපෑමක් වේවිද ඊළඟ මොන බලපෑමක් වේවිද. ඒ වගේ මේ පුරවැසියන් මේ අධීරදී ඒගොල්ලෝ ජීවිතේ සුරක්ෂිත කොහොමද? මේට වඩා වෙනස් තත්ත්වයකට පත් වුණොත් ඒගොල්ලෝ අපිව ආරක්ෂාව ලංකාවට ගෙනින්නේ කොහොමද? ඒ පිළිබඳ සැලැස්මක් අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ඊළඟ ලංකාවට පැමිණි සංචාරකීන් ආරම්භයේම පැමිණි සංචාරකීන් අපි ආරක්ෂා කරගන්න ඕනකම තියෙනවා. මොකද අපි පැමිණි සංචාරකීන් හොඳින් රැක බලා ගන්නවා කියන පණිවිඩයම තමයි අපේ සංචාර කර්මාන්තයේ වර්ධනයට හේතු වෙන්නේ. ඒ නිසා අපි සංචාරකීන් සඳහා ආකාර 3ක සංචාරකීන් ඉන්නවා. ඒ ආකාර 3ේම සංචාරකයන් පිළිබඳ අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අපි හෝටල් එහෙම යන සාකච්ඡා කරලා තිබෙනවා. සංචාරක කර්මාන්තයට කැඳවන ඒජන්සිස් එක්ක අපි සාකච්ඡා කරා. ඒ වගේ තනියම එන බෑක්පැක් වගේ තනියම පුද්ගලයන් කොහොමද ඒගොල්ලන්ගේ අපි සුරක්ෂිතව තහවුරු කරන්නේ. ඒ වගේම අපි ඔවුන්ට සති දෙකක නිදහස් වීසා බලපත්‍රයක් ලබා දෙන්න තීරණය කරා. ඒ වගේම අපේ යාලංකයක උත්සාහ කරනවා ඔවුන්ට අලුත් ගමනාන්තයන් හරහා මේ ඔවුන්ගේ මාතෘභූමිය දක්වා ගෙන යන කැඳවන්නේ කොහොමද කියලා සංචාර කර්මාන්තයේ අපි අවධානය යොමු කළා. විශේෂයෙන්ම අපි බැලුවා අපේ වරාය එකක් තමයි අපේ වරායේ ඇවිල්ලා ට්‍රාන්සිට් ඇවිල්ලා ඊළඟ මැද පෙරදිගට යන්න තිබුණු කන්ටේනර්ස්. ඒතර ඒවා අපි බාර ගන්න ඕන. මොකද ඒවා අපේ වරායට ඇවිල්ලා ට්‍රාන්සිට් වෙන්න තිබුණේ. ඒතර ඒවා අපේ වරායට එනවා. දෙක සමහර වරායන් තිබුණා අපේ කොළඹ වරාය හරහා මැද පෙරදිග යන. ඒතර මැද පෙරදිග ගිහිල්ලා ඒ කන්ටේනර්ස් ඒගොල්ලන්ගේ වරායන්ට බාර දෙන්න නියමිතව තිබුණේ. නමුත් මැද පෙරදිග යන්නේ නැති නිසා කොළඹ වරායේ සිට තමයි යන්න තිබුණේ. ඒතර ඒගොල්ලන්ට අපි සමහර නැව් සමගම අපි ඉල්ලා තින ඒ කන්ටේනර්ස් වලට අපි සාහනයක් දෙන්න බැරිද කියලා. අපි උත්සාහ කරන අපේ වරාය සංකීර්ණයේ වරාය භූමි ප්‍රදේශයේ කන්ටේනර් ගාල් කිරීම සඳහා ප්‍රමාණවත් නැත්නම් එළිය ගාල් කරන්න. ඒ සඳහා අපි කස්ටම් එකත් එක්ක සාකච්ඡා කරලා අපි භූමි කීපයක් හඳුනාගෙන තියෙනවා. ඒ භූමි වලට ගිහිල්ලා අපිට අර කන්ටේනර්ස් ටික ගබඩා කරන්න පුළුවන්. මොකද අපි ඒ අපේ නාවික කර්ම අපේ වරාය සංවර්ධනයට වරාය ආදායමට ඒ සිපින් ලයින් විශාල සේවාවක් සපයනවා. අපි උන්ටත් අපේ පැත්තේ මෙවැනි විශේෂ සහාය ලබා දෙන්න ඕන. අපි ඒ පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා. ඊළඟ ගත්තොත් අපේ අපනයනය විශේෂයෙන්ම අපි දන්නවා තේ අපනයන විශාල පංගුවක්. අපි ඒ කර්මාන්තයේ දැන්ට අපි නියලන කර්මාන්තයේ යෙදෙන අයට පිළිබඳ අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ නිසා මේ අපදා මේ තත්ත්වයේ විසින් ඍජුවම ආර්ථිකයට බලපෑම් කරන ශේෂ්ත්‍ර පිළිබඳවත් ඒ වගේම රටක් හැටියට අපි ආර්ථිකයට මුහුණ දෙන්නේ කොහොමද? රටක් හැටියට මම හිතන්නේ විශේෂයෙන්ම අපේ විදේශ සැමතුමා මේ වෙනකොටත් ඉන්දියාවේ ඉන්නේ. අද ඉන්දියාවට ගියා. අපි විශේෂයෙන්ම
මේ පිළිබඳව ඉන්දියාවේදී අපිට ලබා ගත හැකි සහායම් පිළිබඳ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම හිතනවා අපිට අර අපේ රටේ තියෙන ශක්්‍යතාවයත් අපේ ජාත්‍යන්තර සහායත් එක්ක අපි කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා තමයි අපි කල්පනා කරමින් තියෙන්නේ. ඒ නිසා ඉතාමත් අවධානයෙන් විධිමත් වැඩසටහන සකස් කරමින් තිබෙනවා. මම නැවත කියන්නේ නමුත් අපි අපේක්ෂා කරන මට්ටම සහ අපිට කිසිසේත්ම අපේක්ෂා නොකළ හැකි මට්ටමක් දක්වා මේක වර්ධනය විය හැකියි. ඒ කියන්නේ ඒකයි මා පාර්ලිමේන්තුවේදී කිව්වේ. අපි සුබම දේ බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි නරකම දෙයට සූදානම් වෙනවා. ඒ ප්‍රතිපත්තිය ඉදන් තමයි වැඩ කරමින් ඉන්නේ. ඒ වගේම ජනාධිපතිතුමා දැන් මේ අයිරිස් බුෂ නෞකාව සම්බන්ධයෙන්මයි ප්‍රශ්න යොමු කරන්නේ. දැන් 208 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉන්නවා මේ නෞකාවේ. එතකොට ඉදිරි කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ලංකාවට ගෙනාවට පස්සේ ඔවුන්ගේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඔවුන් රඳවා තබා ගැනීමේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? සහ ආරක්ෂිත කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණා. අපි ආරම්භයක් ලෙස මේ අපේ වැලිසර නාවික හමුදා කඳවුර වෙත ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ආරම්භයේදී අපි ඔවුන්ව මේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතුයි. ඒ සඳහා අපි දැනට වැඩ කරන සූදානම් කරලා තිබෙනවා. ඊළඟ ඒගොල්ලෝ නිසි පරිදි රෙජිස්ටර් කරන ක්‍රමවේදයකට යන්න ඕනකම තිබෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඒවා ලබා දෙන්න ඕන. ඉතින් අපි ආරම්භයක් ලෙස අපි ඔවුන් වැලිසර කඳවුර වෙත ගෙන යාම තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. ඒත් එක්කම ජනාධිපතිතුමනි දැන් මේ යාත්‍රාව ස්ථානගත කරනවා කියව ත්‍රිකුණාමල වරායි. එතකොට කොහොමද ආරක්ෂාව ලබා දීම පිළිබඳව මේ සම්බන්ධයෙන් තියෙන තත්වය? මම හිතනවා අපි යුද්ධයට බැඳියත් වූ පාර්ශවයක් නෙවෙයි. මේ නම අපේ බාරයේ තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ජාත්‍යන්තරයේ යුද්ධයට සම්බන්ධ වුණු සෑම පාර්ශවයක්ම මම හිතනවා ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරાવી කියලා. එහෙම කටයුතු නොකරන ලෝකයක් නම් පිටිය ලෝකය තවදුරටත් සම්මුතියෙන් ප්‍රඥප්තියෙන් එකඟතාවයෙන් පළක් නැහෙනේ. ඒ නිසා අපිට විශ්වාසයක් තිබෙනවා එවැනි සිදුවීමක් සිදු නොවන බවට. ඒ නෞකාවේ සම්පූර්ණ කාර්ය